දේශකයානෝ ස්වර්ණවාහිනී අමාදහර යුගාසන කවිබණ දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමීන් වහන්සේ. භවයෙන් භවයට නොයෙකුත් දුක් විඳ දුක නැති කරවන මඟ සෑදූ පාරමි බලයෙන් බුදු පදවිය ලැබ නිවන් දකින ඉඩකඩ පෑදූ උස්මිටි ලොකු පොඩි බේදනසාලු සවනක් ගන බුදු රැස්වීදු සන්නරාමර සංබුදු හිමි සමීදුට පළමුව මම නමදිමි සාදු අනන්ත භවයෙහි පෙරුම් පුරාදාරු දෙපළව දන් දුන් විදිහ එදා ලොවුතුරු සැනසුම අත්පත් කරගෙන නිම් නැති සැනසුම් සුවය සදා අපේ දුක නැසුමට හිමිදත් දෙය දේසු මහකරුණා සමවතම යෝදා දෙවනුව සදහං රුවන වඳින් නේමි දෑතම නලලත මුදුනි සදා කිසිවක් ගැන නොසලකා ඉවසමින් ලෝකෙන් පැමිණෙන අරියාදු සංබුදු සසුනේ දියුන සදන්නට වෙහෙසි නිසි මාවත සෑදු රාගය ද්වේෂය මෝහය ආදී සියලු කෙලෙසුන් පවුමල සේදු දන්ලද පින්කේත ගරුතර මහා සංඝ රුවන බැතින් නමදිමි සාදු මේරුදු සසරේ දුක නැති කරනට ඇස් හිස් මස්ලේ දරුන් පුදා දාන පාරමී සපිරුව හැටි පෙර වෙස්සන්තර අත් භවයේ එදා නෙත් දෙකවන් දරු දෙපලත් දන් දුනි දේවිය
වැළපෙයි පපුව බාදා මේ ගැන කවි බාන කියන්න පින්වත දෙසවන දුන මෑන සැවොම දෙනා මේරුදු භාව කාතරේ දුක් කාරදර හැම නිවාලන්න ඉපිද මැරෙන යාලි ඉපදෙන පවුමාල සෝදාහරින්න ලෝවේ නියම තාතු සොයන්න නිවැරදි මාවතක යන්න සංබුදු හිමි දෙසුව උතුම් සදහම් දේශාවනට ගන්න පෙර එක් කාලයක දාඹදිව ඉසුරු බාර පාරසින්දු සිවුරාටේ ජයතුරු නැමැතිපුර සාන්ද මහා රාජකියා මුළු රට එළිය කර මහරජ කෙනෙකි රාජකම් කළ අතරතුර දේවිය සමග සතුටින් කල් ගෙවන සඳ රජකම් කරයි ජීවිතයේ සතුට මැද මුළු දඹදිවම පෙර ගනාඳුර තිමීර බිඳ පුත් කුමරෙක් උපන්නා පිං තිබෙන හොඳ පින්වතුනි ජයතුරාපුර නුවර සඳමහ රජතුමාණන්ටත් පුසැති දේවියටත් දාව ඉපදුන මේ කුමාරයා එදා වෙස්සන්තර නමින් ප්‍රසිද්ධ වෙනවා. ජයතුරු පුරවර කුමරුගේ පිං බලෙන්නේ දානට පිනටමය නිරතුරුවම සිත දුන්නේ මව්පිය සෙනෙහස හැම විටකම ලබමින්නේ වෙස්සන්තර පුංචි පුතා ඇති දැඩි වෙන්නේ කෙලිසෙල්ලම් අතරින් කාලය ගත වෙනවා ශිල්ප සාතර දත් කුමරුගේ
නුවණ වැඩෙනවා දානට පිනට කොයි කවදත් සිත යොමු වෙනවා වෙසතුරු කුමරුට දහසය වසක් පිරෙනවා මෙන්න මේ කාලය වන විට මන්ත්‍රී දේවිය සමග විවාහ වෙලා පිය මහ රජුරුවන් වන සන මහ රජුරුවන්ගෙන් රාජාභිෂේක ලබනවා වෙසතුරු කුමරු තෙම රජ වුණ දිනේ සිට දන් දෙයි සිල් රාකී නොකෑලල් සෙනේ පිට රන් මුතු මැණික් ආදිය එක දිනයකට දන් දෙයි ලක්ෂ ගණනින් නිවහනේ සිට වෙසතුරු කුමරු තෙම මෙලෙස දාන් දෙනවා දීන සාති ගෙවි කාලය ඈතට යනවා යාචක දුගී මාගියන් රාජු වෙත එනවා බුදු බව පතාගෙන මෙලෙස දන් දෙනවා මේ කාලයේදී තමයි පින්වතුනි ජාලිය ක්‍රිෂ්ණ ජිනා කියන දරුවන් දෙන්න උපදින්නේ ජාලිය ක්‍රිෂ්ණ යන කිරි කැටි දරු දෙන්නා නිවසේ දිලේන හිරු සඳු වාගේ උන්නා දුව සහ පුතා නිතරම තුරුලට යන්නා දරුසුර තල් බාලයි මේ මව් පියෝ දෙන්නා වෙසතුරු රාජුද දරුසුර තල් බාලන ගමන් වෙහෙසෙයි නිවාගන්නට රුදු සසර ගිමන් බුදු වෙන අදහසින් මාතු භවයකදී තමන් දන් දෙයි සිල් රාකී රාජකම් කරන ගමන් මෙන්න මේ කාලයේ පින්නතුනි කලිඟු රටේ මහා සාගතයක් ඇති වෙනවා රටවැසියන් මේ සාගතයෙන් නිදහස් වෙන්නට නම් ජයතුරාපුර නුවර සිටින අර සඳ මහ රජුරවන්ට ජයතුරාපුර නුවරට
සිරි සම්පත්තිය ගෙනත් දෙන සුදු ඇතා කලිගු රටට ගෙන යා යුතුයි. මේ පුවත කලිගු රටේ බමුණන් එදා වෙස්සන්තර රජතුමාට මෙන්න මේ විදිහට ඇවිදින් කියනවා. මහරජතුමනි අපි නිවසන කලිගු රට හසු වී තිබෙනවා බියකරු විපතකට නිදහස් වෙන්න ඒ කාරණයෙන් අපට පින්වත් සුදු වැතා දන් දෙනවද අපට. කලිගු රටේ මේ සාගතය නැති කරන්නට මේ සුදු වැතා එදා පින්වතුනි දන් දෙනවා. මෙන්න මේ ආරංචිය රට පුරා පැතිර යනවත් සමගම රටවැසියන් කලබලයට පත් වෙලා සඳ මහ රජුරවන්ට අර ජයතුරාපුර නුවර මහරජතුමාණන්ට මේ පුවත එදා මෙන්න මේ විදිහටයි පැමිණිලි කරන්නේ. මහරජතුමනි නැති වෙයි අපේ ඉවසීම විපතකි මුළු රටට සුදු වැතු දන් දීම ඉඩ දුන් නොතින් හෙම සිදුවන්නට මෙම අපටත් උරුම වෙයි හැමදම වැළපීම. අපේ රට වාටින ඈලි ඇතුරන් ගොඩක සම සලකා මැටි ගොඩක් ලෙස හැම දවසකම දන් දෙයි කාලිංගු රට රට වැසියනට හෙම මෙවැනි දේට ඔබ ඉඩ දෙන කරුණ කිම. වෙස්සන්තර රජතුමා මෙසේ දන් දෙනවට විරුද්ධව සඳ මහ රජතුමාණන්ට රටවැසියන් පැමිණිලි කරනකොට මේ සියලු තොරතුරු ආරංචි වන වෙස්සන්තර රජතුමාණන් ගිහි ජීවිතය ගැන කලකිරිලා තවුස්දම් රකින්නට යන්නට තීරණය කරනවා. තම දයාබර පිය මහ රජුරුවන් ළඟට යන මේ වෙස්සන්තර රජතුමාණන් මෙන්න මේ විදිහට එදා පිය මහ රජුරුවන්ට කියනවා. පිය මහ රජතුමනි ඇති තතු වැටහෙනවා මේ රජ සැපෙන් මාගින්නෙන් ලෙස දනවා රජවී පලක් නෑ මම තවුසෙකු වෙනවා තව දින කීපෙකින් මම වනගත වෙනවා බිසවුනේ සෙනේ බාර මගේ දුක සැප බලන කියමි මේ කාරණය නෙතින් කඳුලැලි සලන මේ රාජ සංපතින්
නිතර ගිනිගෙන දිලෙන වෙන් වේලා පතමි බුදු බව දහම් රස ගලන එහෙමනම් සුවාමිනි ගමන නොනවතන්නං මමත් ඔබ සමග මහා වනයෙහිම සරන්නං දරු දෙදෙන අප සමග වනයෙහිම තියන්නං දානයට පළවැල නෙලාගෙන පුදන්නං තාපසට ගියොත් එහෙනං දේවියනි මාගේ බෑකල් ගෙවන්නට රාජකුමරියක වාගේ කහවත් දරාගෙන ඔය මට සිලුටු වැඟේ කාලය ගෙවිය යුතු වෙයි තවුසියක වාගේ හිමියනි කසී සලු පිළි ඉවතට ලන්නං ඔබ මෙන් කහසිවුර පොරවාගෙන ඉන්නං අබරණ සුවඳ විලවුන් ගැන නොසිතන්නං පළවැල කකා සිල් රැක ජීවත් වෙන්නං නියමිත දින උදාවෙත්ම සීතල පවන් රැලි ගමනේදී වෙහෙස නිවයි කිරි කැටි දරුන් සිව්පාවුම් සමග දුවයි රජ සැප නොවේයි මට මේ වන අරණ සුවයි මේ යන ගමනේ නැවතුම ලොවුතුරා බවයි දන්දී මගදීගට මිරි වැඩි සංගල පවා මේ සිව් දෙනායයි බියකරු වනය ගෙවා ගිය පසු වංගගිරියට හැම වෙහෙස නිවා විස්කං නිම කළා
පංසල් පොකුණු මවා දුරකතර ගෙවාගෙන වංගගිරියට යන අතරතුරේ තමන් පැමිණිය රථයත් රථයේ බැඳ සිටිය අශ්වයෝ දෙන්නත් මතු බුදු බව පතාගෙන දන් දෙනවා. වෙස්සන්තර තාපසතුමා වෙනම අසපුවකත් මන්ද්‍රී දේවිය දරු දෙදෙනා සමග වෙනම අසපුවකත් කල්ගත කරනවා. බණ භාවනාවට කල් යවන අතරතුරේ දවසක් මන්ද්‍රී දේවිය නපුරු සිහිනයක් දකිනවා. එය මෙන්න මේ විදිහටයි වෙස්සන්තර තාපසතුමාට විස්තර කරන්නේ. වෙසතුරු හිමිසාදිනි කරුණකි අහගන්න නමදිමි දෙපා අවසරමය පවසන්න ඊරයේ මානිදී සුවයෙන් උන්න පෙනුනා සිහිනයක් හැකි හද කලබන්න මෙයනං හිමි සාදීනි මාගේ හදවතට දුකයි දරු දෙදෙනාට විපතක් දෝ කියන එකයි නොදැනීමෙන් ඔවුන් වාසවිස ගෙඩිද විකයි දරුවන් රැකගනිමු දුක ආද හෙටද සැකයි සිහිනෙන් දුටු නිසා ඇස් දෙක ගලවන්නා සැක නැහැ දරුවන්ට විපතක් ළඟ එන්නා සිහිවන විටදී දැසට කඳුලැලියෙන්නා බාරයි හිමි සඳිනි බාරයි දරු දෙන්නා මෙන්න මේ විදිහට කියලා සුපුරුදු විදිහට පින්වතුනි මන්ද්‍රී දේවිය පළවැල නෙලන්නට වනයට පිවිසෙනවා. අමිත තාපා කියන බැමිණියගේ කියමන පරිදි ජූජක කියන බමුණා තම නිවසේ බැල මෙහෙවර කරන්නට දරුවන් ඉල්ලාගෙන එදා වෙස්සන්තර තාපසතුමා හමුවට වංගගිරියට එනවා. වෙසතුරු තුමානෙනි සංබුදු බව පතන ඉටුවන පිණිස පැතුමන් නොබේ හද පිරේන බැල මෙහෙ කරන්නට මගේ නිවසට ඔබීන දුනමැන දානයට සුරතල් දරු දෙදෙන එකවරම තම දරුවන් දෙන්නා දන් දෙන්නේ කෙසේදැයි සිතුවත් මතු බුදු බව පතා දරුවන් දෙන්න දන් දෙන්නට තීරණය කරනවා. ජාලිය ක්‍රිෂ්ණජිනා කියන දරුවන් දෙන්න අමතමින් එදා දුව සහ පුතේ බමුණට පැමිණින්න
මට සිදු වී තිබේ දෙන්නම දන් දෙන්න මතුවට සුවපාතා මේ දුක ඉවසන්න මට කීකරුව බමුණත් සමගව යන්න මේ පුවත සැලවීමත් සමග ජාලිය කුෂ්ණජිනා කියන දරුවන් දෙන්න වෙස්සන්තර තාපසතුමා ළඟට ඇවිදින් මෙන්න මේ විදිහටයි වැළපෙන්නේ අයියෝ මොන වරදටද පියාණෙනි අපි දෙදෙනා බමුණට දෙන්නේ ආදර බර අං මගේ හිත වාගේ නැතිවද ඔබේ හිත උන්වන්නේ නැහැ මගේ පොඩි පුත ඔබ දෙදෙනාටම දරුසෙනෙහස ඇත මගේ සිතේ අනාගතේ බුදු පදවි ලබන්නට දන් දෙන්නේ ඔබ දෙදෙන පුතේ අන්නේ පියාණෙනි අපි දන් දීලා කොහොමද ඔබ මතු බුදු වන්නේ අම්මා පළවැල අරගෙන ආවම කොහොමද මේ දුක ඉවසන්නේ අම්මා අපි ළඟ නැති වෙන අතරෙදි අපි දෙදෙනාවත් දන් දෙනවා ඔබ නොවැඬුවමුත් අර බලන්න අර චුටි කුරුල්ලන් වැළපෙනවා ජාලිය ක්‍රිස්නා ආදර දරුවනි ඇයි මගේ හදවත පාරන්නේ මට කීකරුවි බමුණත් සමගින් ඔහුගේ නිවෙසට පිටවන්නේ අනේ පියාණෙනි අම්මට තනිවට ක්‍රිස්නානංගී නවතන්නං ඇයටත් එක්කලා වැඩ කර දෙන්නට මා පමණක් ඔහු සහායන්නං මේ සංවාදය අවසන් වීමත් සමගම පැන්කෙන් දියරැගෙන ඇති සීතල ජලය අත පැන් වඩා පෙන්නා පාරමී බලය කම්පා කරවාමින් මේ මුළු මිහිතලය දන්දී දරු දෙදෙන මහරජු නිසාසලය වවනු බැරිව දරුවන්
කාඳුලැලි නෑවා අංමා පිළිබඳව යාලි පැවසුවා දරුවන් මුව ආගින් මේ බාසද පිට වූවා අපි දන් දුන් පිනෙන් ඔබ මාතු බුදු වේවා දරුවන් දෙන්නා රැගෙන මහ වනය තරණය කරන ජූජක බමුණට සඳ මහ රජතුමාණන් මුණ ගැසිලා දරුවන් දෙන්නා ආපසු ජයතුරාපුර නුවරට රැගෙන යනවා දැන් පළවැල නෙලන්නට ගිය මන්ත්‍රී දේවිය වනයේ අතරමං වෙලා ඇය එන්නට නොහැකිව මෙන්න මේ විදිහට විලාප දෙනවා වෙන්නදා හැම තැනම පාලවැල ඉදුන කැලේ බියකාරු විලස ආදගහකොල තනිවදිලේ වෙනදා සුවඳ නැහැනොවෑයාද පිපුන මාලේ මෙය පුදුමයකි ආද විසිතිස් වාරක සැලේ මානොසිතුව දෙයකි කිසිවිට උරුම වුණේ ඇයි අද මේ ලෙස බියකාරු පුරුදුවානේ රැදුටු සිහිනයේ පාලයක් වත්ද ආනේ මාමුදවනු දුකින් දෙවියනි සිටිනවානේ මැල්ලවී ගොසින් වනයේ මල් වතු සුද්ද මලගෙදරක සිරිය උසුලයි මුළු බැද්ද දරු දෙදෙනාට කොතරං බඩගිනි ඇද්ද දෙවියනි මගේ දුක ඔබලට නොපේනෙද්ද මෙසේ අතරමං වුණ දේවිය රෑබෝ වෙලා අසපුවට පියමනිනවා තමන් අසපුවට එන විට දුවගෙන එන දරුවන් දෙන්නා අද ආපු නැති නිසා ඇය තවදුරටත් විලාප දෙන්නට පටන් ගන්නවා පල රස විඳින තුරු මත පැණි කුරුල්ලනේ මගේ දරුවන් දෙදෙන කාටද තුරුල්ලුනේ නොකියා මෙමාහට කොහි හරි ගිහිල්ලනේ වැළපෙයි හඬයි ඇගේ සිහියද විකල්ලුනේ රංකඳ වාගේයි සිටියෙත් මට ඒකම පුතයි පුන් සඳ වාගේයි
හිටියෙත් මාට එකම දුවයි අයියෝ ඉතින් දෙදෙනාම නෑ පාපුව දාවයි ඔබලා නැති දිවිය සෝදුක් අතර දාවයි හා පැටියනේ නුඹලා කොහිටද යන්නේ නැතිවද මගේ දරුවන් ඔව් හමුවන්නේ මා පමණක්ද දරුසිනහස හඳුනන්නේ විසතුරු හිමිසාඳිනී ඇයි නිහාඩව ඉන්නේ මන්ද්‍රී දේවිය මෙසේ වැළපෙද්දී වෙස්සන්තර තාපසතුමාණන් මහා කරුණාවෙන් ඇයගේ හිසට අත තබලා දරුවන් දෙන්නා මතු බුදු බව පතා ජූජක බමුණට දන් දුන්න බව කියනවා ඒත් සමගම මෑණියන් මන්ද්‍රී දේවිය සිහි නැති වෙලා වැටෙනවා දරුදුක වාවාගත නොහැකිව ඇය එදා දරුවන් දෙදෙන දන් දීපින් සීත පෑදූ බුදු බව පාතාගෙන නිවනට මග සෑදූ ලැබගනු සුගත් පාදවිය පවුමාල සේදූ ඒ පින් මමත් අනුමෝදන් වෙමි සාදු මෙන්න මේ කාලයේදී සක්‍ර දේවේන්ද්‍රයා වෙස්සන්තර තාපසතුමාගේ සීලය පරීක්ෂා කරන අදහසින් දේවිය දාණයට ඉල්ලනවා දේවිය දන් දුන්නට පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍රයා ජයතුරාපුර නුවර සනමහ රජුරවන්ට දේවිය බාර දීලා දරුවන් මුණගස්සනවා දරුවන්ගේ ඉල්ලීම අනුව සනමහ රජතුමාණන් වංගගිරියට පැමිණ වෙස්සන්තර තාපසතුමා එදා පෙරහරකින් ආපසු කැඳවන් යනවා වෙසතුරු රාජ පෙරහරකින් කැඳවන් ආවා සීතල සුනිමල පිවිතුරු ජලයෙන් නෑවා සිහාසුන වෙසතුරු රාජුගෙන් යල්ලි ඔප වූවා දස රාජදහමින් ඉන් පසු රජ කරවූවා කරමින් පින්දාහං නිරතුරු එතැන් සිට කාලය ගත කළා බුදුවන හැඟුම් පිට පරලොව ගොස් තුසිත පුරවර උපාන් විට පස් මහ බැලුම් බැලුවා දස පෙරුම් පිට
තුසිතෙන් චූතව දාඹදීව තාල ඉපදෙනවා සුදොවුන් රාජුට පුත් සිදුහත් නම් වෙනවා පෙරුමං බාලෙන් මාරසේනා පාරදනවා අංගීරාස තාතාගත සංබුදු වෙනවා වෙස් සංතර කාතා පුවතට දුන්න සවන් ලොවුතුරු හිමිදෙසු දම් හදවතට පවන් යංකිසි අත්භාවක සියලුම කෙලෙස් තවන්